මම හිමාලි මම ඉන්නේ ජර්මනියේ එස්ලින්ගන් කියන නගරේ. ජර්මනියේ දැන් මේ දවස්වල දැන් නොවැම්බර් ඉවර වෙගෙන යනවා. නත්තලට ළඟයි. ක්‍රිස්මස් මාකට්ස් පටන් ගන්නවා නොවැම්බර් 25. එස්ලින්ගන් වල තියෙන ක්‍රිස්මස් මාකට් එක ජර්මනියේ තියෙන ක්‍රිස්මස් මාකට්ස් වලින් ලස්සනම ක්‍රිස්මස් මාකට් එකක්. මොකද ඒකේ ක්‍රිස්මස් මාකට් තීම් එකත් එක්ක මිඩීවල් ක්‍රිස්මස් මාකට් එකක්. ඒ කියන්නේ මධ්‍යතන යුගයේ විදියට තමයි මේ ක්‍රිස්මස් මාකට් එක හදලා තියෙන්නේ. ඒකට ගොඩක් වෙන රටවල් වලින් වෙන නගර වලින් කට්ටිය එනවා බලන්න. ඉතින් මට තියෙන්නේ ගෙයින් විනාඩි 5ක් විතර එළියට ඇවිදගෙන යන්න. දැන් තව ටික දවසකින් ක්‍රිස්මස් මාකට් එක පටන් ගන්න නිසා අපිට බලන්න පුළුවන් වෙයි කොහොමද මේ ක්‍රිස්මස් මාකට් එකට එස්ලින්ගන් නගරේ ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් අද ගොඩක් සීතල නිසා මම තොප්පියකුත් දාගෙන යනවා. මේ යම ඉතින් එහෙනම් එස්ලින්ගන් ටවුන් එකේ කොහොමද ක්‍රිස්මස් මාකට් එකට කට්ටිය ලෑස්ති වෙන්නේ කියලා බලන්න. අද හොඳට අවුව පායලා තියෙනවා. මේගලන්ට ස්ටෝල්ස් හදාගන්න ලේසි වැස්ස නැති නිසා. හැබැයි හරිම සීතලයි. කටත් වෙලනවා වගේ මම කතා කරනකොට. මෙන්න මේක තමයි එස්ලින්ගන් වල තියෙන ටවුන් හෝල් එක. ටවුන් හෝල් එක අවට තමයි ඔක්කොම ස්ටෝල්ස් එහෙම ලෑස්ති කරලා දැන් ක්‍රිස්මස් මාකට් එකට කට්ටිය ලෑස්ති වෙනවා. මෙතන ඔරියන්ට් කරි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මොකද්ද මේ මෙතන නිකන් ගංජා කොලයක් වගේ. ඕ මයි. ජර්මනි ගංජා තහනම් නැහනේ. හන්ෆ් කියන්නේ ගංජා වලට. හන්ෆ් කඩේකුත් තියෙනවා. ගංජා. මෙතන මොකද ස්ටේජ් එකක් හදනවා. සමහරට ස්ටේජ් ඩ්‍රාමා ඇති. මෙතන ගොෆල්ස් විකුණන තැනක්. තාම ඉතින් හදනවා. තාම කන්න මුකුත් නැහැ. මේ ස්ටෝල් එකේ නිකන් තෙල් ක්‍රීම් අනේ වගේ දේවල් විකුණන තැනක් මං හිතන්නේ. තාම ඉතින් ඒවත් ලෑස්ති කරනවා. තව දවස් කීපයක් තියෙනවානේ ලෑස්ති වෙන්න. මෙතන තමයි මං හිතන්නේ ක්‍රිස්මස් මාකට් එකේ එන්ට්‍රන්ස් එක. මෙතන මිඩල් ඒජ්ඩ් මාකට් කියලා මෙතන බෝඩ් එකේ ගහලා තියෙනවා. මෙතන විකුණන්නේ රත් කරපු වයින්. තාම නම් මුකුත් නැහැ. මං හිතන්නේ මේ උඩ තියෙන පිරමිඩ් එක ඕපන් කරාට පස්සේ ඒවා කැරකෙනවා. ග්ලූවයින්. ග්ලූවයින් කියන්නේ වයින් වලට එක එක ඒවා දාලා රත් කරනවා. ඒක ක්‍රිස්මස් වලට විතරයි අතරම තියෙන්නේ. මෙතන ගහලා දෙනවා නුස් විට කියලා. ඒ කියන්නේ ඒකේ නට්ස් විකුණනවා. මෙහි නිකන් කැරමලයිස් කරපු නට්ස් තියෙනවා. වෝල්නට්ස්, ආමන්ඩ්ස් ඒ වගේ. මං හිතන්නේ මෙතන ඒවා විකුණන තැනක්. ඉතින් තාම නම් ඉතින් දොරවල් වහලා. තව දවස් කීපකින් දොරවල් අරින්න. මේ ස්ටෝල් එකේ නම් ඩෙකොරේෂන් ඉවරයි වගේ ලස්සනයිනේ. මෙතන වීදුරු රින් හදපු ජුවලරි විකුණනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඇරියට පස්සේ අපි යමු. ලබන සතියේ ඉතින් මේ ස්ටෝල්ස් ඔක්කොම ඇරලා බඩු කියලා ලයිට්ස් දැම්මම තමයි ඉතින් හොඳට ලස්සන. Weiß ich nicht. Die kann man nicht akzeptieren.
මෙතන තියෙනවා බුරුසු සහ කොසු කඩයක් ස්ටෝල් එකක්. මේ පිටිපස්සෙන් පේන්නේ ටවුන් හෝල් එකේ තවත් කොටසක්. අර පාලමක් වගේ පේන එක තමයි මෙතන මේ ක්‍රිස්මස් මාකට් එකට එන්ට්‍රන්ස් එක. මෙතන තමයි ක්‍රිස්මස් මාකට් එකේ එන්ට්‍රන්ස් එක. මෙඩීවල් මාකට් කියලා ගහලා තියෙනවා. මේ රතු පාටට තියෙන බිල්ඩින් එක තමයි එස්ලින්ගන් වල ටවුන් හෝල් එක. කියන්නේ ටවුන් හෝල් එකේ කොටසක්. ගොඩක් බිල්ඩින් තියෙනවා. මේක තමයි තියෙන ටවුන් හෝල් බිල්ඩින් වලින් ලස්සනම එක. මේක තාත් එකක්. ඉතින් මේ ටවුන් හෝල් එක ආවට තමයි ඔක්කොම ක්‍රිස්මස් මාකට් ස්ටෝල්ස් ටික දැන් හැදීගෙන ඉන්නේ. මේ දර oven එකකින් බේක් කරන්න මේගොල්ලෝ මොන හරි පාන් හරි මොන හරි බේක් කරන්න ඇති. එයා දර පලනවා. ඕපන් කරාට පස්සේ ඇවිල්ලා බලන්න ඕන මොනවද මේගොල්ලෝ දර oven එකකින් කරන්න කියලා. ඉතින් ලෑස්ති වෙනවා ක්‍රිස්මස් මාකට් එකට. ඉතින් තව දවස් කිහිපයකින් ඉතින් සරසනවා, ලයිට් දානවා, නත්තල් ගස් අතු වලින් තමයි ගොඩක් ඒවා සරසන්නේ. මොගලන්ට පෙන්වන්නේ ක්‍රිස්මස් මාකට් එකට එස්ලින්ගන් ටවුන් එක ලෑස්ති වෙන හැටි. ඊළඟට ඉතින් ක්‍රිස්මස් මාකට් එක ඕපන් කරාට පස්සේ මම ඔයගලන්ට එක්ක ආපහු එන්නම් ක්‍රිස්මස් මාකට් එකේ ලස්සන බලන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු හැමෝටම ජය වේවා. Auf Wiedersehen. Tschüss.